Brahmati Matha Pitaro Pumbachariyati Vuncare Ahuniyaca Putthanang Pacaya Anukampakati Lovameu Mahapambuddha Adara Ammaya Mauguna Vanannata Kamikara Bhairuvaya Nivase Minipahana Adara Tiyaya Banara Banne Mage Maupiyo Vendaraya Vehere Vedasitina Garuna Samidunne Avasara obe Pakamarata Namadinne Maupiya gunaya Gana adadina Pavasanne Avasara dinna Garutaraha Mudurvadi Saddha Buddhi Sampanna කාරුණික වාසනාවන්ත සුපින්තුනි විශේෂයෙන් පළමුවෙන්ම විහාරස්ථානයේ වැඩ සිටින නායක මාහිම්පාණන් වහන්සේ වරම් ප්‍රමුඛ ඒ වගේම පාලිත හාමුදුරන් වහන්සේ වරම් ප්‍රමුඛ වැඩ සිටින ගරුතර මහා සංඝරත්නයන් අවසරයි දැන් හැම කෙනෙක්ම දරුවෝ දෙමව්පියන් ඉස්සරහින් වාඩි වෙන්න පැත්තට ඉන්න එපා නැත්නම් ඒක වැඩසටහන මේ හරියටයි. දරුවෝ දෙමව්පියන් ඉස්සරහින් වාඩි වෙන්න. දෙමව්පියන්ගේ පැත්ත හැරෙන්න. අම්මා කෙනෙක්ව තමන්ගේ දරුවාගේ අත් දෙක උකුල මතට අරගෙන දරුවාගේ අත් දෙකෙන් අල්ලගන්නවා. අම්මා ඇවිදින්න නැතිනම් පමණක් තාත්තා තමන්ගේ දරුවාගේ අත් දෙකෙන් අල්ලගන්නවා. දුවල පුතාල වටපිට නොබලා හදවතට අවංකව අම්මාගේ අත් දෙක අල්ලාගෙන අම්මාගේ ඇස් දෙක දිහා බලන්න පුතේ. අම්මාගේ අත් දෙක අල්ලගෙන අම්මාගේ දැස් දිහා බලාගෙන අම්මගෙන් කතා කරලා අහන්න පුතේ. අද ගෙදර තියෙන දහසක් වැඩ රාජකාරී පැත්තකට කරලා අම්මා මෙතනට දුවගෙන ආවේ ඇයි කියලා දන්නවද පුතේ? අම්මලාට ගෙදර කරන්න දහසක් වැඩ තියෙද්දි ඒ හැමදේම පැත්තකින් තියලා අම්මා මෙතනට දුවගෙන ආවේ ඇයි කියලා දන්නවද දුවේ?
ඒ හැම දෙයකටම වඩා ඔයාගේ අම්මාට ඔයාව වටින හින්දා. අම්මා කෙනෙකුගේ වටිනාකම හදවතට දැනෙන්නේ අම්මා ළඟින් ඉන්නකොට නෙවෙයි. කවදා හරි දවසක අම්මා අපිව තනි කරලා ගිය දවසක. කවදා හරි දවසක අම්මා අපිව තනි කරලා මේ ලෝකයෙන් වෙන් වෙලා ගිය දවසකට අම්මා කියන අකුරු තුනේ වටිනාකම ඔයාට දැනෙන පුතේ. ඒ වටිනාකම මේ ලෝකෙ මෙච්චරයි කියලා වචන වලට කියන්න බෑ මගේ පුතේ. අම්මා කෙනෙකුගේ වටිනාකම හදවතට දැනෙන්නේ අම්මා ළඟ ඉන්නකොට නෙවෙයි. දවසක අම්මා අපෙන් වෙන් වුණාම ඒ වේදනාව මේ ලෝකේ දැනෙන හොඳම කෙනා තමයි පුතේ පන්සලේ මහාන වෙලා ඉන්න පුංචි හාමුදුරුවෝ. මම 8-10 පන්සලට එන්න පිටත් වුණ වෙලාවේ මට තාම මතකයි මගේ අම්මා කියපු වචන ටික. එදා අම්මගේ පපුවට මාව තුරුළු කරගෙන ඇස් දෙකේ කඳුළු පුරවගෙන අම්මා මට කිව්වේ එකම එක වචන තේරියයි. මගේ රත්තරන් පුතේ මාව දාලා යන්න එපා කියලා අම්මා එදා ඇඬුවා. ඇස්වලින් එළියට ආපු හඳුරු කැට පිහිටාග පන්සලට විඳ මේ කහ චීවරය පොරවගත්තු දවසේ අම්මා මතක් වෙලා අඬපු වාර ගණන අනන්තයි අප්‍රමාණයි. උදේ පාන්දර 3ට 4ට නැගිටලා කහටු ගොරක් තේ ගොරක් බීලා ඉඳල අතට අරගෙන අක්කර ගානක් පන්සලේ මිදුල අතු ගානකොට දැලිවලන් පිගම්බාදන සිවුරේ තවරගෙන පොන්චි කාලේ පොඩිකමට හොදනකොට විහාරයට ගිහින් බණ පොත අතට අරගෙන බණ පොත් පාඩම් කරනකොට පොන්චි හාමුදුරුවන්ට රාත්‍රියට බඩගින්න හැදෙනවා පුතේ. අම්මා ළඟට යන්නද තාත්තා ළඟට යන්නද ලොකු හාමුදුරුවෝ ළඟට දුවගෙන ගිහින් හාමුදුරුවනේ මට බඩගිනයි කියලා කියනකොට පුංචි කාලේ අම්මා තුරුළු තියාගෙන පවාපු රත්තරන් කිරි ටික වෙනුවට තාත්තා හරහට වඩාගෙන කවාපු සම්බෝලයි බක්කටයි වෙනුවට අපිට සමහර දාට රාත්‍රියේ කුසගින්නට ලැබුණේ බිස්කට් එකක් විතරයි පුතේ. ඒ සියල්ල විඳගෙන අද මේ තැනට ආපු නිසා පොඩි හාමුදුරුවෝ ඔයාලට කියලා දෙන්නේ එක දෙයයි. අම්මා නැති දුක දැනෙන්නේ අම්මා නැති දාට පුතේ. ඉන්නකොට නෙවෙයි. අද ඔයාලගේ හදවතට අම්මා කියන අකුරු තුනේ වටිනාකම හොඳට දැනෙන්න ඕන. මගේ දුවල පුතාලා හැමෝම තමන්ගේ දකුණු අත ඉස්සරහට දිගු කරලා අම්මාගේ පපුවට අත තියන්න දැන් හැම කෙනෙක්ම අම්මාගේ පපුවට අත තියන්න ආදරෙන් අම්මාගේ පපුවට අත තියාගෙන අම්මාගේ දැස් දිහා බලන්න පුතේ. ඔයාගේ හදවතට දැනෙන්නේ අම්මාගේ පපුවේ ගැලෙන වේගය ටික ටික වැඩි වෙන හැටි. ඒ වෙන කිසි දෙයක් හින්දා නම් නෙවෙයි. අම්මා ඔබව පිහි කරද්දී දැනුණ දුක මතක් වෙලා. අම්මගේ කුසට ඔයාලා ඉස්සෙල්ලාම කලලයක් විදිහට ආපු දවසේ ඉඳන් අම්මා මිනිස් රහට කෑම ටිකක් කෑවේ නැහැ පුතේ මගේ කුසේ ඉන්න දරුවාට දැවිල්ල හැදේ කියලා.
අම්මා රස්නට වතුර ටිකක් පිව්වේ නැහැ පුතේ මගේ කුසේ ඉන්න දරුවාට හිතේ තුවාල වෙයි කියලා. එක දවසක් දෙකක් සතියක් මාසයක් නෙවෙයි මාස 9ක් අම්මාගේ කුස ඇතුලේ ඔයාව තියාගෙන ඉන්නකොට කොච්චරනම් පයින් ගහන්න දඟලන්න හැරෙන්නේ නැද්ද? ඒ සියලු වේදනාවල් අම්මා දරාගෙන ඉඳිය පුතේ. ඔබව පිහි කරන්න ඉස්පිරිතාලේ ඇඳවියන අල්ලගෙන අම්මා යටිගිනියෙන් කෑක ගහගෙන වේදනාව මේ ලෝකේ මනුස්සයෙකුට දරන්න පුළුවන් වේදනාවක් නෙවෙයි. ඉදිකටු 10කින් ඇඟට අනිනකොට දැනෙන සියුම් වේදනාව උහුලන්න පුළුවන්. ඒ අම්මට ඔබව පිහි කරන්නේ දැනෙච්ච වේදනාව ඊටත් වඩා වැඩි පුතේ. වීර්ය කරගෙන ඇඳවියන අල්ලාගෙන යටගිරියෙන් කෑ ගහලා ඔබව පිහි කළාට පස්සේ මෝන දැක්කහම අම්මට අර විඳ වේදනාවල් ඔක්කොම අමතක වුණාලු පුතේ. තුරුලට අරගෙන හරහට වඩාගෙන අම්මාගේ කන පුඩුව කටේ තියලා රක්තවර්ණ රුහිරය සුදු පාට කිරිබින්දු බවට හරවරයි අම්මා අපට පෙව්වේ පුතේ. ඒ මව්කිරි ටික බීලා ටික වැඩෙන ඔයා මහරෑ 1ට 2ට 3ට 4ට නැගිටලා අඬනකොට අම්මා රෑ එළි වෙනකන් නිදි වරාගෙන ඔයාව නිදි කරා පුතේ. පාන්දර 3ට 4ට නැගිටලා බත් ටික හදලා කෑම ටික පෙට්ටි වලට බෙදලා ඔයාලා පාසලට අඳින ගවුම කලිසම කමිසෙ මැදල අඳවලා මතකද අම්මා ගවුමේ රැලි ටික හදපු හැටි මතකද අම්මා කොණ්ඩේ කරල් දෙක හොඳට පීරලා කොටපු හැටි අතින් අල්ලගෙන පාසලට වෑන් එකට බස් එකට හන්දියට එක්කන් ගියපු හැටි ගිනි කාස්ටක අවුවේ දවල් වෙලා බලන් ඉන්නවා මගේ දුව මගේ පුතා කීයටද ගෙදර එන්නේ කියලා පොඩ්ඩක් පරක්කු වුණොත් පිච්චෙනවා පපුව අම්මගේ මගේ දුව මගේ පුතා තාම ගෙදර ආවේ නැහැ කියලා එහෙමයි පුතේ අම්මලා ගෙදරට ආපු ගමන් බත් ගාන බෙදලා ඔයාලගේ අතට දීලා අම්මා කන හැටි බලාගෙන ඉන්නවා. කවදාවත් අහලා තියෙනවද මගේ සුදු අම්මා කාලා ඉන්නේ කියලා? අපිට ඒ වහන්න මතක නෑ පුතේ. සමහර දාට අම්මලා වලේ අඩියේ තියෙන දංගුඩ ටික හොරලා ඇතිලියට දාගෙන කාපු දවස් තිබුණ පුතේ. සමහර දාට අම්මලා ඇල් වතුර ටිකක් විතරක් කුසගින්නට බීපු දවස් තිබුණ මගේ දුවේ. එච්චර දුක් කන්දරාවක් අපි වෙනුවෙන් අපහාස විඳගත්තු අම්මට ඔයා කොච්චරනම් රවල තියනවද? හිත හිතන වචන කොච්චර කියලා තියනවද? අම්මා එකක් කියනකොට දුව 10ක් කියනවා අම්මට. අම්මා වැරද්දක් පෙන්නනකොට ගස්සලා රවලා ඔරවලා යනවා අම්මට. දන්නවද ලැබෙන විපාක කොච්චර දරුණුද කියලා? අම්මා තාත්තට ගහන්න බනින්න ඕනේ නෑ. එක් වතාවක් අම්මා දිහා රවර බැලුවත් ඊළඟ භවයේ උපදින්නේ මනුෂ්‍ය ලෝකේ මිනිස්සෙක් විදිහට නම් නෙවෙයි. තනිත්තන කුණුකාණු වල ඇහිඳ ඉදුල්පත් කකා ඇඟ පුරාම තුවාල හැදිලා පැසවල ඕජස් කලන ත්‍රිසං සතෙක් වෙලා උපදින්න ආසනම් එක් වතාවක් හොරවන්න අම්මට
දැනෙනවද පුතේ සසර බිය කියන්නේ කොච්චර දුකක්ද කියලා. අද අපි hina වුණාට ලස්සනට ඇඳලා පැළඳලා hina වුණාට අපි කරන එක් වැරද්දක් ඇති පුතේ අපි තිරසනෙක් වෙලා උපදින්න. අම්මගේ පපුවට අත තියාගෙන අහන්න ඔබ මේ තැනට ගේන්න අම්මා කොච්චර දුක් කන්දරාවක් විඳලා තියෙනවද කියලා. අහන්න පුතේ පපුවට අත තියාගෙන අම්මගේ ඇස් දෙක දිහා බලාගෙන මේ ඔබේ අම්මා ඔබ වෙනුවෙන් විඳ අප්‍රමාණ දුක් සමුදායයි. වචනවලට කියන්න බැරි ඒ මහා සෙනෙහස ගැන අහන්න දෙසවන් නිමාගෙන හදවතට දැනෙන්නේ ඔබගේ.
ආදරණීය දරුවව හැමදාම ඈත් කරලා ඉන්න දරුවා අදවත් ලං කර ගන්න පපුවට බාගෙට නෙවෙයි හොඳට දරුවාගේ නළලට පපුවට ලං කර ගන්න හොඳට ආදරෙන් පපුවට තුරුළු කරගෙන සත්කාමින් කියන්න ඔබේ රත්තරන් දුවඳ පුතාට අද ඔයාව මේ විදිහට මගේ පපුවට තුරුළු කරගෙන ඉඳියට ඔයාගේ අම්මා දවසක වයසට යන පුතේ අත්පාවාරු නැති වෙන දවසක් අම්මාට උදා වේවි දුවේ. එදාට ඔයාගේ අම්මව මහලු මඩමට ගිහින් දාන්න එපා මගේ පුතේ. ඔයාගේ අම්මව ගෙයි පිළිකන්නේ ගැරිජ් එකේ ගබඩාවේ බලු කෝඩුවේ දාන්න එපා මගේ පුතේ. මට මේ ලෝකේ වටිනාම වස්තුව ඔබයි. ජීවිතයේ තියෙන තුරාවට අම්මාව ඇස් දෙක වගේ බලා ගන්න. මට රාජමාලිගා රාජභෝජන ඕන නෑ මගේ පුතේ. ඔයාගේ අතින් ඔයලා දෙන සම්බෝලයි පත් කටකේ කන්න තිබුණා නම් ඒ හොඳටම ඇති මගේ දුවේ. එයයි ඔබෙන් අද මා ලබන එකම සැනසීමයි. අද වෙනකම් ඔයාව මේ තැනට ගේන්න අප්‍රමාණ දුක් විඳ පුතේ. ඔයා නිසා අප්‍රමාණ නින්දා අපහාස විඳ පුතේ. ඒ සියල්ල දරාගත්තේ ඔබ නිසාමයි. වරදකට දඬුවම් කළාට කවදාවත් නැහැ හිතේ වෛරයක්. වරදකට බැන්නට කිසිදා තිබුණේ නැහැ හිතේ ද්වේෂයක්. දස මාසය කොසේ දාරා බිහිකල මගේ පොතේ සිරුරේ හිරට පෙරා නුඹට පෙව්
යන්න එපා කවදාවත් නුඹේ අම්මාව දුවේ ගෙයි පිටු පාස පිලේ ඉන්නේ පියසෙනෙ හසට කවුගීලිය වුණා මදි අම්මාවරු විතරද මතු බුදුවන්නේ අම්මා විතරක් ඇවිල්ලා ඉන්නවනම් ඔය විදිහටම අම්මගේ පපුවට තුරුළු වෙලා ඉන්න ඕනේ තාත්තා ඇවිල්ලා ඉන්නවනම් අප්පච්චිගේ පපුවට අත තියාගෙන අප්පච්චි දිහා බලන්න පුතේ අද සමහර විට ඔයාගේ තාත්තා මෙතනට එන්නේ නැතුව ඇති ඒ ඔයාට ආදරේ නැති හින්දා නම් නෙවෙයි අදත් ඔයාගේ තාත්තා වැඩට යන්නේ නැති ඔයා වෙනුවෙන් සල්ලි හොයන්න ගෙදර තියෙන දහසක් වැඩ රාජකාරී පැත්තකට දාලා තාත්තා මෙතනට දුවගෙන ආවේ ඇයි කියලා දන්නවද දුවේ? ඒ හැම දෙයකටම වඩා අප්පච්චිට ඔයාගේ වටින හින්දා. උදේ පාන්දර 3ට 4ට නැගිටලා තේ උගුරක් කහට උගුරක් පීලා ගෙදරින් පිට වෙන තාත්තා ගිනි කාස්ටක අවුවේ දහඩිය පෙරාගෙන දුක් විඳින්නේ තාත්තගේ බඩ පුරව ගන්න නෙවෙයි පුතේ. අමෝරා වැස්සේ තෙමෙතෙනි තාත්තා වැඩ කළේ තාත්තගේ බඩ පුරව ගන්න නෙවෙයි මගේ පුතේ. ඔෆිස් එකට ගිය තාත්තා හැන්දෑවට ගෙදර එනකන් කම්පියුටර් එකට කඩි බබා ඉන්නේ. ඔයාට තියෙන සෙනෙහස නිසායි. ඒ සෙනෙහසට කවදාවත් පිටුපාන්න එපා. සමහර දාට තාත්තා වැඩ ඇරිලා ගෙදර එනකොට ඔයාලා හොඳටම නිදි. ළඟට ඇවිත් හෙද්ද පොරවල ඉබල තාත්තා අම්මගෙන් අහනවා මගේ සුදුදුව සුදු පුතා කෑවද කියලා. එහෙම කරලයි තාත්තා බත් පිඟාන අතට ගත්තේ. එච්චර දුක් විඳින තාත්තට අපි කොච්චරනම් රවලා ඔරවලා හිතින් බැනලා තියනවද? ඒ තාත්තගේ මුළු ජීවිතේම කැපකලේ ඔයාලට ලස්සන අනාගතයක් හදන්න. ඒ තාත්තගේ හිත කවදාවත් හිතන්න එපා. අහන්න අප්පච්චිගේ පපුවට අත තියාගෙන මේ ඔබේ අප්පච්චි ඔබ වෙනුවෙන් විඳ දුක් අප්‍රමාණ දුක් සමුදායයි. කඳුළු හදවතින් සිහි කරගෙන ඒ වගේම තමන්ගේ තාත්තව සිහි කරගෙන අහන්න මේ උතුම් දුක් සමුදාය මේ ඔබේ තාත්තා ඔබ වෙනුවෙන් විඳ දුක් සමුදායයි. වැඩ කළ තාත්තාට මන්නට ගන්න වේ සෝනු මගේ තාත්තාට බිඳු දහඩියට හැරෝ තාත්තා
තාත්තලා තමන්ගේ දරුවන්ව ලං කරගෙන ආදරෙන් හිස පිරිමදිමින් කියන්න හැම තාත්තා කෙනෙක්ම තමන්ගේ දරුවන්ට අද ඔයාට මගේ පපුවට තුරුළු කරගෙන ආදරයෙන් හිටියට ඔයාගේ තාත්තගේ අත්පාමාරු නැති වෙන දවසක් උදා වෙනවා පුතේ. එදාට ඔයාගේ අප්පච්චි මහලු මඩමට ගිහින් දාන්න එපා මගේ දුවේ. ඔයාගේ අප්පච්චි කවදාවත් ගේ පිළිකන්නට ගැරිච්චකට ගබඩාවට බඩු කෝටුවට දාන්න එපා දුවේ. තාත්ත කෙනෙකුගේ ආදරය මේ ලෝකෙ වැඩියෙන්ම දැනෙන්නේ දුවෙක්ලු. දන්නවද ඇයි කියලා? පුංචි කාලේ ඉඳන් තාත්තා දුවෙක්ව රකින්නේ මණිකක් රකින්න නාග රාජයෙක් වගේ. වචනයක්වත් අහන්න දුන්නේ නැහැ කාගෙන්වත් අප්පච්චි ඔයාට. උදේ හවා පස්සෙන් ඇවිත් ඔයාව රැක්කේ තාත්තා පුතේ. ඉල්ලන දේවල් අම්මාටත් හොරෙන් ගෙනත් දුන්නේ තාත්තා දුවේ. දන්නවද? දවසක කසාදයක් බැඳලා ගෙදරින් යනකොට අප්පච්චි මොල්ලකට වෙලා අඬනවලු. අද වෙනකන් මට වතුර උගුරක් හරි දීපු මගේ සුදුදුව අද මාව දාලා යනවා කියන දුකට. එහෙමයි තාත්තගේ ආදරය. ඒ අප්පච්චිගේ හිතට ගින්දර දෙන්න එපා කිසිදාක. රකින්න ජීවිතේ තියෙන තුරාවට තාත්තව ඇත්තක වගේ. මව්පියන්ට නොසලකන සමාජයකට කොයින්ද පුතේ නිර්වාණයක්? අපි ඉස්සෙල්ලා මේ මනුස්සකම හදා ගන්න ඕනේ. එයයි තාත්තා කෙනෙකුගේ එකම ආදරය. අද පපුවට තුරුළු කරගෙන කියන්න හැම තාත්තා කෙනෙක්ම ඉල්ලන කොට රස ආහාර සෙල්ලම් බඩු පුතේ උනුවේ හදවත දෙවිය දරුසේනේත පුතේ තපාගන්න සිතේ ඔබ පාන මාගේ අම්මගේ තාත්තගේ පපුවට තුරුළු වෙලා ඉඳි දැනෙන ආදරය කොච්චර වටිනවද? අද සමහර අම්මා තාත්තලා දරුවන්ව නලවන්නේ ට්වින්කල් ට්වින්කල් ලිටල් ස්ටාර් කියලා. අපේ අම්මලා අපේව නලවන්නේ කියපු නැලවිලි කවියක පවා ලියවිලා තිබුණේ දරු සෙනෙහස.
අද ගොඩාක් අයට ඒවා අමතක වෙලා. අද සමහර අම්මා තාත්තලා තමන්ගේ දරුවන් දවල්ට බලන්න දාලා යන්නේ ඩේ ක්ලාස් වලට. මගේ කිසිම තරහක් නැහැ. ලැබෙන ප්‍රතිඵලය විතරක් මම ඔබට කියන්නම්. ඔබ ජීවිතයේ කාර්ය බහුල නිසාම ඔබට දරුවන්ව දවල්ට බලා ගන්න විදිහක් නැතුව ඇති. එතරම් රාජකාරී බහුල ඔබට තියෙන එකම ඔප්ෂන් එක තමයි දරුව දවල්ට ඩේකියා එකට දාන එක. ඔබේ ප්‍රශ්නය විසඳුණා. නමුත් තව ප්‍රශ්නයක් ඔබ ඉදිරි කළා. දවසක ඔබ වයසට ගියාම ඔබේ දරුවන් ඔබට වඩා කාර්යබහුල වෙයි. බලන්න ළඟ ඉන්න වෙලාවක් නැති වෙයි. ඒ නිසා ඔබේ දරුවෝ ඔබ මහලු නිවාසයකට දාලා මගේ අම්මයි තාත්තයි හොඳට බලා ගන්න කියලා ටටාබායි සීයෝ කියලා කියලාට තේරෙයි. දරුවා ඩේකියා එකට දාලා ටටාබායි සීයෝ කියපු එකේ ප්‍රතිඵලය. පින්වතුනි ජීවත් වෙන්න මුදල් ඕනි. මුදල් සෙවීම පිණිස ජීවත් වුණොත් තමයි ප්‍රශ්නය තියෙන්නේ. එනිසා අද මොහොතක් ඔය දරුව තුරුළු කරගෙන ඔබ යන්න ඔබේ පුංචි කාලෙට ඉස්තර අපේ ආච්චි අම්මලා අපව නලවනකොට කොච්චර ලස්සන නැලවිලි ගී කවි කිව්වද? ඉස්තෝපුවේ පිළවුන වාඩි කරගෙන පැදුරක් දාලා උකුලේ තියාගෙන නැලවිලි කවි කියනකොට මොනතරම් සුවය මේ හඬවල අපට දැනුණද? නමුත් අද අපේ අම්මා තාත්තලාට ඒ ගුණ ධර්ම අමතක වෙලා. දොළ පුතාලා ගෙනාපු බුලක් අත ගන්න තමන්ගේ අතට දෙමව්පියන් විතරක් නිශ්ශබ්දව නැගී සිටිනවා. දෙමව්පියන් නිශ්ශබ්දව නැගිටින්න දරුවන් බුලක් අත ගන්න තමන්ගේ අතට අම්මා තාත්තා ඉස්සරහ දරුවන් කන ගහ ගන්න පාස් වෙන්න ඉුව. හැම දරුවෙක්ම අම්මා තාත්තා ඉස්සරහ කන ගහ ගන්න පාස් වෙන්න ඉුව. අත් දෙකෙන්ම බුලක් අත දෙන්න පුතේ අම්මගේ දෝතට අම්මල අල්ල ගන්න බුලක් අත දැන් පතක පිහිටුවලා අම්මගේ දෙපා උඩින් අත් දෙක තියලා වැඳ ගන්න. බලන්න පුතේ ඔබේ අම්මා ඔබ වෙනුවෙන් කොච්චර දුක් දරන ඇතිද? කුස තුල මාස 9ක් අම්මා ඔබව දරාගෙන බර ඉහිලුව පුතේ. ඉපදිච්ච දායිනම් කර උඩ තියාගෙන අවුරුදු ගානක් බර ඉහිලුව මගේ පුතේ. අදට කොච්චරනම් වෙහෙසෙනවද ඔබ වෙනුවෙන්? ඒ දෙපා අල්ලල වැඳලා තියන්න මගේ අතින් වෙච්ච හැම වරදකටම දහස් වතාවක් අම්මා මට සමාව දෙන්න කියලා. දරුවා වැඳලා සමාව දීලාත් හිටගෙන ඉන්න අම්මා තාත්තලාට හිතනවා ඇති අනේ මගේ අම්මා තාත්තා අද මෙතන ඉඳියනම් කියලා. ඒ අයගේ දෙපා අල්ලලා වැඳලා මට සමාව ගන්න හිතුණා නම් කියලා.
නමුත් මගේ අම්මා තාත්තා ජීවිතුන් අතර නැහැ හාමුදුරුවනේ. කෙනෙකුගේ හදවත එහෙම කියනවා ඇති. සමහර විට ඔබේ අම්මා තාත්තා ඔබ වෙනුවෙන් කඩුල්ල ළඟ ඔබේ නැත්නම් මඟ බලන්නේ. අඩුම ගානේ මාසයකට වතාවක්වත් අම්මා තාත්තව බලන්න යනවද? අඩුම ගානේ සීතලෙන්දක් බැනියමක්වත් පරමක්වත් ඒ දෙන්නට ගිහින් දෙනවද? ඇහුවොත් කියාවි ඕවට කොහෙන්ද හාමුදුරුවනේ අපිට වෙලාවක් අපි හොඳටම විසී කියලා. ඇත්ත තමයි. මල මුත්‍ර ටික පවා අතින් සෝදල නාවල කවල පොවල අන්දවල බලාගත්තු අම්මට තාත්තට සලකන්න අද දරුවන්ට වෙලාවක් නැහැලු. එයාලා විසීම යානවාහන වතු පිටි බංගලා නිරබල තාන්නමාන නම්බුනාම දේපල වස්තුව කෝටි ගණන් තිබුණා. ජනපොට ගෙනියන්න වෙන්නේ කරපු පින්පව් දෙක විතරක් කියලා මතක තියාගෙන දෙමව්පියෝ අත් දෙක නලලට අරගෙන බැඳගන්න සිහි කරගෙන තමන්ගේ අම්මා තාත්තව අපි අපේ මව්පියන්ව සිහිපත් කරමු. වින්නාහං වික්කවේන සුප්පතිකාරං වදාමි මාතුච්ච පිතුච්ච. මහණෙනි මේ ලෝකේ ගුණ කියලා සලකලා අවසන් කළ නොහැකි දෙදෙනෙක් පිළිබඳව මම දේශනා කරමි. කවරෙක්ද? අම්මා සහ තාත්තාය. දෙවුරු මත තියන් බිම තියන් නැතිව අවුරුදු 100ක් මල මුත්‍ර අතින් සෝදල නාවල කවල පොවල බලාගත්තත් අම්මා පොවපු එක කෙනෙක් කඳුලකවත් ණය ගෙවන්න බැරි බවයි බුද්ධ දේශනාව. තාත්තා මේ මහ පොළොවට හෙළු එක දහඩිය පිළිවකවත් ණය ගෙවන්න බැරි බවයි බුද්ධ දේශනාව. ඒ අම්මා තාත්තගේ හිතේ හිතන්න එපා කිසිදාක. දැන් හැමෝම ගාථාව කියමු අම්මට දස මාසේ උරේ කත්වා කියන ගාථාව කියලා.
නිවසේ බුදුන් යයි බුදු හිමි දෙසූ ඔය විදිහටම තාත්තට ගාථාව කියමු. උද්ධිකාරෝ අනිත්‍ත්වා කියන ගාථාව කියලා. දරුවන්ගේ හිත අතගාල ආශිර්වාද කරලා අත් දෙකෙන් අල්ලලා දරුවාව නැගිටවන්න. ළඟට අරගෙන එක්වතාවක් නලලට සිපගෙන තොරළු කරගන්න පපුවට දැනෙනවද අම්මාගේ කොනසම අම්මාගේ ආදරය? ඔය සෙනෙහසට ලෝකේ වචන නැහැ පුතේ.
අවුරුදු 15 වෙනකොට ඔයාලට ඕනෑතරම් අය ජීවිතේ හමු වෙයි. මං ඔයාට ආදරේ පණ දෙන්නම් කියන අය. පුංචි වරදකදී ඔය පණ දෙනවයි කියන අයත් අපිව දාලා යන්නේ අය පුතේ. හැබැයි වැරදෙන හැමදාම අපිට හරි පාර කියලා දෙදී ළඟ තියාගෙන සිටියේ අම්මා. වැරදුන හැම වෙලාවකම නැගිටින්න පාර කිව්වේ අම්මා. කසාදයක් බගල වැරදුනත් අන්තිමට දුවගෙන එන්නේ අම්මා ළඟට. ඇයට කවදාවත් ඔබ බර වැඩි නෑ පුතේ. අම්මව පපුවට තුරුළු කරගෙන තියන්න මේ සංසාරේ හමු වෙච්ච වටිනාම වස්තුව ඔබයි. උපදින හැම භවයකම නිවන් දකින ජාති දක්වාම ඔබ මගේම අම්මා වෙලා ඉපදෙන්න ඕනේ. ආයුෂත් අරගෙන මගේ රත්තරන් අම්මාට සියක් ආයුෂ ලැබෙන්න ඕනේ. එයයි අම්මා වෙනුවෙන් හදවතේ තියෙන එකම ප්‍රාර්ථනාව. සතර උපදින හැම භවයකම නිවන් දකින තුරු ඔබේ පුතේ ඔබේම පුතා වෙලා ඔබේම දුව වෙලා ඉපදෙන්න ඕනේ. ආයු ලැබ මගේ ආයුවෙන් මට වඩා කල් ඔබ ජීවත් වේවා. මෙතේ බුදුන් කල ලෝකේ තුන්ලන් විශාකාව වේවා. අම්මා විශාකාවක් ඇගේ ස්නේහකට වචන නැහැ පුතේ. රතුවන් ලේදාරා සුදුවන් ඉරිකරාපු මහ පොළොවක් තරම් ඔබ වෙනුවෙන් දුක් දරාපු ඒ අම්මට දුක් දෙන්න එපා කිසිදාක. රකින්න අම්මව ඇස් දෙක වගේ ජීවිතයේ තියෙන දුරාවට මහා පොළොවේ නිහඬ නිසංස උදේ දයාවේ හදින් ගලාය ආදර ගීතය ලොව සනහාලය බුදුබණ පදයක් වේවා. සිය ආයු ලැබ මගේ ආයුවෙන් මට වඩා කල් ඔබ ජීවත් වේවා. මෙතේ බුදුන් කල් ලොවේ උතුම් ලං විශාකාව වේවා. අම්මා විශාකාවක් නම් තාත්තා ගැන කොහොම වචනවලට කියන්නද? ලං වෙන්න පුතේ තාත්තගේ පපුවට පියසෙන හැස ගැන මේ ලෝකෙ කවි ගීත නොලියුණාට අම්මා සඳක් වෙද්දි තාත්තා මේ ලෝකෙ හිරු වෙලා පායම හැටි ඔබට මා අමුතුවෙන් කියන්නද? ගතේ හිරුවේ කිරිපෙව් සෙනෙහස සුවඳ ගලාදී ඔබේ මව් හදවත නිවන් පුරට යන මං වෙත හෙළික පහන් හැවක් වේවා. සියක් ආයු ලැබ මගේ ආයුගෙන් මට වඩා කල් ඔබ ජීවත් වේවා. මෙතේ බුදුන් කල ලොවේ උතුම් ලං විශාකාව වේවා. දැන් හැමෝම ඉඳ ගන්න නිශ්ශබ්දව දෙමව්පියෝ ඉස්සරහින් දරුවෝ ආඩ වෙන්න දෙමව්පියෝ පස්සට හැරිලා
කලින් හිටපු වගේ මෙතන. දොවල පුතාල ගෙනාපු කිරිපත් පිඟාන ගන්න තමන්ගේ අතට අද වෙනකන් ඔයාලට පත් කැව්වේ ආදරණීය අම්මයි අප්පච්චි දෙන්නා. ඒ කවදා හරි දවසක ඒ අම්මා තාත්තා දෙන්න වයසට ගියාම එයාලගේ කුසගින්දර නිවන්න කෙනෙක් ළඟ නැති වෙයි. අද ඔයාලගේ අතින් කිරිපත් කටක් අම්මා අප්පච්චිට කවනකොට ඔවුන්ගේ ඇස්වල සතුටු කඳුළු පිරෙයි. අනේ මගේ පුතා මගේ දුව අද මට බත් කවනවා කියන සතුටට ඉගෙනගෙන ඇමරිකාවේ එංගලන්තයේ මේ මොන රටකට ගියත් කමක් නැහැ පුතේ. අම්මට බඩගිනි කියනකොට බත් කටක් කවන්න අමතක කරන්න එපා. තාත්තා තිබහයි කියනකොට වතුර උගුරක් දෙන්න අමතක කරන්න එපා. අද අපි පොරොන්දුවක් දෙනවා අම්මටයි අප්පච්චිටයි. කවදා හරි දවසක ඔයාලට බැරි වෙනකොට මගේ අතින් බත් කවල ආදරණීය අම්මයි අප්පච්චි දෙන්න හොඳට බලා ගන්නවා කියලා. දැන් ඔයාලා ළඟ තියෙන කිරිබත් පිඟානෙන් කිරිබත් පෑල්ලක් කවන්න ආදරණීය අම්මට මම මෙහෙමයි වයසට ගියාම ඔය දෙන්නව ආදරෙන් බලාගන්නේ කියලා. අප්පච්චිට ගවන්න කෑල්ල අම්මා රස කිරිපත් කැටි හති රස දුගිලි තෙරුන් අම්මා මුල දුන්නට ගෙන දරුවෝ පහලා ඉවරනාට පස්සේ දෙමව්පියෝ දරුවන්ට කෑල්ලක් කවන්න මම මෙහෙමයි ඔයාලව සුත්ති කාලේ කවල කොහොල බලාගත්තේ කියලා. අලි දිවි ගැටි පෙව් අම්මා කන්දු කිල්ලේ නල මාතා හිත බැන්නු අම්මා දන් දාමින් මේ ඇතුලේ දුවපණින්දි අම්මා තාත්තට තාත්තා අම්මට කිරිබත් කටක් කවන්න. මොකද ඔය දෙන්න සතුටින් හිටියොත් තමයි දරුවන්ට ලස්සන අනාගතයක් හැදෙන්නේ. බුදුන් බුදුන් මගේ පුතට වතුර කෙවූ අම්මා මුතුවංග සතුළු බලා සුරතල් කළ අම්මා ඉදය සවත පාටින් වඳින නදර අම්මා සත්නගමුව සෝදාකන්ගෙන් සරසන අම්මා ඔල්කෙල් ගාහිත බීරා පුතේ ඇමතු අම්මා බල් පොදුටේ ගිය පාරෙන් කරපින්නු අම්මා ඉංගෝලේ මහන්තේ අන්තාවෙන්නු අම්මා අනිම පංචායුතයක් කරේ අම්මා තාත්තව පපුවට සිහි කරගන්න. සිහි කරගෙන දැන් කිරිපත් පිඟාන තියන්න පැත්තකින් කවල ඉවර නම් අම්මා පොළතෙල් පානේ එළියෙන් අකුරු ඉව් අම්මා සවිදුරතල් බලාපෙමින් ජීවසනු අම්මා වැටකුණු කොට මුලින් තලා වැටි වනෙමි අම්මා
නිශ්ශබ්දව ඉන්න දෙමව්පියෝ දරුවෝ තමන්ගේ ආදරණීය අම්මා තාත්තව සිහි කරගෙන අහන්න මේ උතුම් කවිබණ තමන්ගේ හදවතට දැනේවි අම්මා විඳපු දුක් හන්දරාව දසමාසක්ම කුසේතියා දුක් විඳි මගේ අම්මා ලෙඩක් දුකක් හැදුන විටදී නෙත නොපිය වූ අම්මා පැන්සල පොත් අතට දීලා අකුරට යැවූ අම්මා හොඳට ඉගෙන ගන්න කියලා ඔබ දන් දුන් අම්මා සිරුරේ කිරි කරලා මාට පෙවූ අම්මා මගේ ලොවම ලස්සන මල් වියනක් කළ අම්මා දැත දෙපාය නොකඩාමා ඇති දැඩි කළ අම්මා සිරස නාමා හද බැතියෙන් නම දිනි මාගේ අම්මා මොහොතේ නැව බිඳුණු කාලට බෝසත් තම අම්මා දැතේ කර පිට හිඳුවා පිනා ගොඩ දැම්මා වේගේ කොට පැතුම කාලදී මම මාතු බුදු වෙම්මා ලෝකේ පහළ මුව බුදුන්ට විවරණ දුන් අම්මා හිතේ පිරුණ කරුණාවෙන් මා දේශ බැලූ අම්මා පුතේ කියා ඉතරම මාගේ සැප දුක් සිව් අම්මා කැතේ නැතිව සියලුම මගේ කුණු අත ගෑ අම්මා මෙතේ බුදුන් දැක ගන්නට යනවා මගේ අම්මා ඇහැට කඳුළු නිතර පිරුණේ මාහින්දායි අම්මේ සිතට ශෝක දුක් ඇතියුනේ මාහින්දායි අම්මේ ඇඟට නියම සැප නොලැබුණේ මාහින්දායි අම්මේ ඔබට ලැබේවා මේ පිනෙන් මතු
තාත්තගේ පපුවට අත තියාගෙන මේ ඔබේ තාත්තා ඔබ වෙනුවෙන් විඳ අප්‍රමාණ දුක් සමුදායයි. හැඳි කාඩ මාළු රන් පාට සාළු සේසැල කුපියා මා වෙනුවෙන් නැති බැරි කාම නොම සංගවා පියා වේලක් හැර වේලක් හෝ කන්න දුන්න පියා මෙතේ බුදුන් දානිවනින් සැනසේවා පියා ලෙඩට දුකට පිහිට වේලා නිදි මාරමින් පියා සිපසනහා පිහිට වේලා සනහාලු පියා මා වෙනුවෙන් දැරෝ වෙහෙස නිම නැත මාගේ පියා මෙතේ බුදුන් දානිවනින් සැනසේවා පියා දහඩිය කැට පොළොවේලා දුක්ගිනි විඳි පියා ඉල්ලන හැම දේගෙනැවිත් දුන්නෙත් මගේ පියා හේනේ කුඹුරේ වැඩ කරලා මුදල් සෙව්ව පියා මතු භවයක බුදු වේ